බොහෝ අවස්ථාවල අපි ස්මාර්ට් බෝඩ් එකක් යූස් කරද්දී අපිට ෆෝන් එකේ ස්ක්‍රීන් එක ස්මාර්ට් බෝඩ් එකට කනෙක්ට් කරගන්න වෙනවා. අපිට ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් එහෙම නැත්නම් කන්ටේන් එකක් ස්මාර්ට් බෝඩ් එක හරහා පෙන්වීමට අවශ්‍යතාවයක් ඇති වුණොත් ස්මාර්ට් බෝඩ් එක විතරක් නෙවෙයි ලැප්ටොප් එකක් එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකක් වගේ ඩිවයිස් එකකටත් අපිට මේක භාවිතා කරන්න වෙනවා. අපි බලමු එක කොහොමද කරගන්නේ කියලා. මම මගේ ලැප්ටොප් එකට මගේ ෆෝන් එක දැන් කනෙක්ට් කරගන්න තමයි යන්නේ. හරි. මේකට අපි කාස්ටින් කියලාත් කියනවා, මිරර් කියලාත් කියනවා. හරි. ඒ සඳහා ඔබට විශේෂිත සොෆ්ට්වෙයාර්ස් වගේ දේවල් ඉන්ස්ටෝල් කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ Windows කම්පියුටර් එකේ මම settings කියන කොටසට යනවා. settings කියන කොටසට ගියාට පස්සේ මේකේ තියෙනවා system කියලා එකක්. system කියන එකට ගියාට පස්සේ ඒකේ තියෙනවා ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මෙනු එකක්. මෙන්න මේ මෙනු එකේ මෙතන තියෙනවා project into this PC කියලා. අන්න ඒක අපිට ක්ලික් කරන්න පුළුවන්. හරි. එතකොට මේක ප්‍රථම වතාවට අපි PC එකේ තිරයට ෆෝන් එකක් Android ෆෝන් එකක් කනෙක්ට් කරනවා නම් මෙන්න මේ වගේ වින්ඩෝ එකක් තමයි දැක ගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ optional features කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මම ඒකට ගිහිල්ලා ඒ සඳහා අවශ්‍ය Windows feature එක ඇඩ් කර ගැනීමක් කරනවා. එතකොට මට පුළුවන් මෙතනින් බලන්න wireless display කියන feature එක තියෙනවද කියලා. wireless display කියන feature එක නැත්තම් මට පුළුවන් මෙතනින් search කරලා මේකට ඇඩ් කර ගැනීමක් කරන්න. බොහොම අඩු මෙගාබයිට් ප්‍රමාණයක් තමයි යන්නේ. ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියෙන්න ඕන අපේ කම්පියුටර් එක. හරි. මම මේ feature එක මේකට ඇඩ් කර ගැනීමක් කරනවා. හරි. මම Windows features එක ඇඩ් කරගත්තා. මෙතෙන්ට wireless display කියන feature එක ඔබට පුළුවන් ඔබේ කම්පියුටර් එකේ දැනටමත් feature එක ඇඩ් වෙලා තියෙනවා නම් මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. project into this PC කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔබට මෙතන launch the connect app to the project to this PC කියන එක පෙන්වනවා. හරි. ඊට පස්සේ මම මෙතන settings වල වෙනසක් කරන්නේ අවශ්‍ය නම් අපිට pin number එකක් උනත් මෙතන set කරගන්න පුළුවන්. හරි. අපි එක never කියලා දෙනවා. මෙතන තියෙන්නේ මගේ desktop machine එකේ නම අවශ්‍ය නම් අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙතන launch the connect app to project කියන මෙන්න මේක ක්ලික් කරනවා මේ විදිහට. එතකොට ඔබට මෙන්න මේ වගේ එකක් දැක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි අපේ ෆෝන් එක Wi-Fi network එකට connect කරන්න ඕනේ. එතකොට මේ smart board එක නැත්නම් laptop එක වගේ PC එක connect කරලා තියෙන Wi-Fi zone එකටම තමයි ඔයාලගේ Android phone එකත් connect කරන්න ඕනේ. Android phone එක connect කරාට පස්සේ ඔයාලට Android phone එකේ තියෙනවා feature එකක් මෙන්න මේ වගේ නම් වලින් තියෙන smart view, smart share, all share cast වගේ. එතකොට මේ වගේ නමකින් තියෙන feature එකක් ඔයාලගේ Android phone එකේ තියෙන ඔයාලගේ screen එක mirror කරන්න අන්න ඒක on කරන්න ඕනේ. දැන් මම පාවිච්චි කරන්නේ Honor phone එකක්. එතකොට Honor phone එකේ තියෙනවා wireless projections කියලා. එතකොට Samsung පාවිච්චි කරන කෙනෙකුගේ මෙන්න මේ වෙනත් නමකින් මේක තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒක අපි මේ විදිහට wireless projection එක on කරනවා. හරි. ඊට පස්සේ wireless connection එක on කරාට පස්සේ අපිට අපේ desktop එකේ නැත්නම් smart board එකේ නම මෙතනින් පෙන්නනවා select කරන්න කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ඒක select කරන්න. ඊට පස්සේ මේ විදිහට connect කරාට පස්සේ අපිට මේ විදිහට අපිට අපේ ටික වෙලාවක් යනවා මේක load වෙන්න. හරි. මේ විදිහට අපිට අපේ phone එක ලේසියෙන්ම connect කරන්න පුළුවන්. දැන් අර මම on කරපු feature එක මම මෙතනින් පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා wireless projections කියලා feature එකක් ඔයාලට පේනවා ඇති. මේ Honor phone එකේ Samsung phone එකේ නම් මේක ටිකක් වෙනස් නමකින් තියෙන්නේ. කොහොම වුණත් අලුතෙන් එන ෆෝන් වල මේ ෆීචර්ස් එක හැම එකම වගේ තියෙනවා. ඊට පස්සේ අපිට මේ wireless projections එක පාවිච්චි කරලා මේක දැන් අපි මේ ෆෝන් එක කනෙක්ට් කරලා තියෙන්නේ මේකට. ඊට පස්සේ දැන් අපි ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් වගේ දෙයක් ඕනෙම දෙයක් අපි ස්ක්‍රීන් එකේ කරන වැඩ ටික
අපිට මෙතන බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේක අපි ෆෝන් එක ඕෆ් කරන හැටිත් මම කියන්නම්. අවශ්‍ය නම් අපිට මෙන්න මෙතනින් අපිට මවුස් එක නැත්නම් අපේ ටච් එක පාවිච්චි කරලා ෆෝන් එක වැඩ ටිකක් මෙතනින් කරගන්න පුළුවන්. හරි. මේක අපි ඕෆ් කරන හැටි කියන්නම් කනෙක්ට් එක ඩිස්කනෙක්ට් කරන හැටි. ඔයාලගේ ෆෝන් එකේ අර ෆීචර් එක මෙන්න මේ ෆීචර් එක අපිට මේ විදිහට ඕෆ් කරගන්න පුළුවන් wireless projections කියලා. හරි. ඊට පස්සේ එතකොට අපිට නැවත වතාවක් කම්පියුටරේ ඩිස්ප්ලේ එක එනවා. හරි. මම හිතනවා මේ ක්‍රමය ගොඩක් ලේසි වෙයි කියලා. ගොඩක් වෙලාවට අපේ ෆෝන් එකේ තියෙන කන්ටේන්ට් එකක් ඉක්මනටම ස්මාර්ට් බෝඩ් එකට නැත්නම් ලැප්ටොප් එකට කනෙක්ට් කරගන්න මේක භාවිතා කරන්න පුළුවන්. මේක try කරලා බලන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. වීඩියෝ එක බලුවට බොහොමත්ම ස්තුතියි.